මම අවුරුදු කීයක් බයිසිකල් පැද්දද? CT 100 එකේ. ඇයි CT 100 එක ගත්තේ මේ තෙල් වැඩ කරනවා හොඳට. මට තෙල් ගහගන්න මේ ලොකුවට සල්ලි තිබුණේ නෑ. නිකන් සෙට් එකක් ළඟින් ගියත් පෙට්‍රල් සුවඳට මේක දුවනවා ආයේ. ඉතින් මම දන්නවනේ ඒ හින්දා මං අද කවදාකවත් මං වාහනේ යනකොට කාවින්තයට ඉඩ දෙන්නේ හෙඩ්ලයිට් ගහගෙන යන්න වාහනවලට. විශේෂයෙන් බයිසිකල් එලවන මිනිස්සු වෙනකොට මූ හෙඩ්ලයිට් ගහන හිටියොත් මම මූට බයිනවා. ආරේ බයිසිකල් කාර්යය හෙඩ්ලයිට් ගහනවා, හෝන් ගහනවා. තව ඒවා කියනවා මූට ඇහෙන්නේ නෑනේ. ඇහෙනවා නම් ඕක හෙඩ්ලයිට් එක ඩිම් වෙනවා. බයිසිකල් කාර්යය හොඳට සෙත් පතනවා මැද්දේ. සමහර ලාවට. ඇත්තනේ ඉතින් අර පේන්නේ නෑනේ ලයිට් එක ගහපුවම. ඒ වගේම තමයි ඒ රෙස්පෙක්ට් එක අනිත් පැත්තටත් තියෙන්න ඕන. දැන් ලොකු වාහනයක් කියලා ඒක ඇතුළෙත් යන්නේ කවුද? වාහනයක්ද තව? ඒක ඇතුළෙත් යන්නේ පණ තියෙන මිනිස්සෙක්. ඒ මිනිස්සයාත් කවුද දන්නේ කොච්චර දුෂ්කර ගමනක් ගිහිල්ලා කොච්චර දුෂ්කර දුක් විඳලා මේ වාහනේ ගත්ත කෙනෙක්ද කියලා. පෝසත් හැමෝම අමනුෂ්‍යෝ නෙමෙයි. මේසො පෝසත් තුන පළියට අමනුෂ්‍ය වෙනවද? ඔය කියන පෝසත් අය ළඟ තමයි දුප්පත් අය රස්සා කරන්න ගිහින්. ඒ නිසා පෝසතුන්ට බැනලා වැඩක් නැහැ හිතේ තියෙන තරහට. පුද්ගලිකංශ රස්සාවකට ගියොත් පෝසත් කෙනෙක්ට අදාළව නෙමෙයි රස්සාව කරන්නේ. ඒ මනුස්සයා කියන්නේ කණ්ඩායම් දෙන්න සල්ලි ටික හම්බ කරගන්න. පෝසතුන්ට බනින්න එපා. තමන්ගේ කම්මැලිකමට බයින්න ඕන. වැඩ කරන්න කම්මැලි නම් කම්මැලිකමට බයින්න ඕන. අනිත් එකාට ඊර්ෂ්‍යාකම් කර කුඩු කේඩුකම් කර ගෙදර ඉන්නවා නම් බූරුවා වගේ නිදාගෙන ඒ කුඩු කේඩු හිතට බනින්න ඕන. මම මොන කාලකන්නියෙන්ද මම මේ වැඩපලක් කරන්නේ කියලා. දියුණු වෙන එක පොල්ලෙලි හරි විකුණලා දියුණු වෙනවා. මේක දන්නවා. ඔය මාවතකම පැත්තේ එක මුදලාලි කෙනෙක් ඉන්නවා. අද කෝටි ප්‍රකෝටිපතියෙක්. ඉස්සර මාවතකම පොලේ මිරිස් විකුණුවා. ළමයි මිනිස්සු දියුණු වෙනවා. දියුණු වෙන්න වැඩ කරන්න ඕන. වැඩ කරන්න. අනිත් එකාගේ දියුණුවට ගරහලා වැඩක් නැහැ.